අයිබෝවන් සුබ දවසක් හිතවතුනි. ඊජිප්තුවේ පිරමීඩ කියන්නේ අවුරුදු දහස් ගණනක් තිස්සේ වැලියට සැඟවුණු අද්භූත රහස් රැසක් සඟවාගෙන සිටින නවාතැන. ඔබ අහලා තියෙනවද පාරාවෝවරුන්ගේ ශාපය? එහෙම නැත්නම් curse of the pharaohs ගැන? ඒ කියන්නේ රජවරුන්ගේ සදාකාලික නින්දට බාධා කරලා පිරමීඩ ඇතුළට ගිහින් මමී විවෘත කරපු පුරාවිද්‍යාඥයන්ට එක පිට එක සිද්ධ වුණු අද්භූත මරණ ගැන. මේ සැබවින්ම අද්භූත ශාපයක්ද? නැත්නම් ඒ පිටුපස තියෙන්නේ විද්‍යාත්මක ඇත්තක්ද? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ පිරමීඩ ඇතුළට ගිහින් මමී අවදි කරන්න ගිහිල්ලා ජීවිතෙන් වන්දි ගෙවපු ගවේෂකයන්ගේ කතාව ගැන. ඒ බිහිසුණු අත්දැකීම් ගැන. ඉතින් දයාබර ප්‍රේක්ෂකයනි අපේ සිලෝන් ඇකඩීමියා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. අපි යමු 1922 අවුරුද්දට. බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥ හොවර්ඩ් කාටර් සහ ඔහුට මුදල් ප්‍රතිපාදන ලබා දුන්න ලෝඩ් කානවන් ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නස් කියන ප්‍රදේශයේ අවුරුදු ගණනක් තිස්සේ හොයපු නිදානය හම්බ වුණා. ඒ තමයි ටූටන් කාමන් රජතුමාගේ සොහොන. ඉතින් මේ සොහොන් ගැබ ඇතුලේ තිබිලා එක පුවරුවක් හම්බුණා කියලා කියනවා. ඒකේ ලියවිලා තිබුණේ මෙන්න මෙහෙම දෙයක්. රජතුමාගේ සූදානම් කළ නින්දට බාධා කරන ඕනෑම අයෙකු වෙත මරණයේ තටු වේගයෙන් ළඟා වනු ඇත. නමුත් පුරාවිද්‍යාඥයෝ මේ අනතුරු වැඟවීම ගණන් ගත්තේ නැහැ. ඔවුන් hina වුණා. ඔවුන් සොහොන ඇතුළට ගිහින් සියවස් ගණනාවක් වසා තිබුණු මමිය විවෘත කරා. මෙන්න මෙතන ඉඳලා තමයි බිහිසුණු සිදුවීම් මාලාව පටන් ගන්නේ. මේ සිදුවීම් මාලාව පටන් ගන්නේ සොහොන් ගැබ හැරලා මාස 4ක් යන්න කලින්. මේ ගවේෂණයට මුදල් යොදවූ ලෝඩ් කානවන් හදිසියෙම මිය ගියා. ඒක උනේ මදුරුවෙක් ආපු තැනක් ෂේව් කරද්දි කැපිලා තිබුණු ආසාදනයක් නිසා. මිනිස්සු කියනවා ඔහු මිය ගිය මොහොතේම මුළු කයිරෝ නගරයේම විදුලිය විසන්දි වුණා කියලා. ඒ විතරක් නෙමෙයි. එයාගේ එංගලන්තයේ නිවසේ, ඔහු හිටපු නිවසේ හිටපු ආදරණීය සුනකයා ඒ අවස්ථාවේදීම මිය ගිහිල්ලා වැටුණා කියලා ආරංචි වෙනවා. අනික් කාරණේ තමයි ලෝඩ් කානවන්ගේ මරණයෙන් පස්සේ සොහොන් ගැබ බලන්න ආපු ඇමරිකානු කෝටිපතියෙක් වෙන ජෝර්ජ් ගෝල්ඩ් සොහොන ඇතුළට ගිහින් පැමිණි පසුදිනම අධික උණක් වැළඳිලා මිය ගියා. ඒ විතරක් නෙමෙයි. සොහොන් ගැබේ කටයුතු වලට සම්බන්ධ වුණු තවත් පුරාවිද්‍යාඥයෙක් වුණු හියු පසුව තමන්ගේ මිතුරන් එකිනෙක අද්භූත ලෙස මිය යනවා දැකලා දැඩි ලෙස බියටපත් වුණා. අවසානයේ ඔහු මම ශාපයට ගුදුරු වුණා කියලා සටහනක් තියලා සිය දිවි නහගත්තා. ඊළඟට සර් ආච්බෝල්ඩ් ඩග්ලස් කියන කෙනා ටුටන් කාමන් මමියේ එක්ස්රේ පරීක්ෂණයට ලක් කරපු විකිරණ වේදියා. ඒ පරීක්ෂණය කළා දින කිහිපයකින් හඳුනා නොගත් රෝගියකින් ඔහු මිය ගියා. ඉතින් මේ ආකාරයට සොහොන් ගැබ විවෘත කිරීමට සහ මමිය ඇල්ලීමට සම්බන්ධ වුණු 20කට ආසන්න පිරිසක් වසර කිහිපයක් ඇතුළත නොසිතූ විදිහට මරණයට පත් වුණා. දැන් ප්‍රශ්නේ තමයි මේක ඇත්තටම පාරාවෝවරුන්ගේ අද්භූත ශාපයක්ද? නූතන විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් මේ මරණය ගැන පරීක්ෂණ කරලා හෙළි කරගත් විද්‍යාත්මක ඇත්ත මෙන්න මේකයි. ඇස්පර්ජිලස් ෆ්ලේවස් කියලා භයානක පුස් වර්ගයක් තියෙනවා. අවුරුදු දහස් ගණනක් වසා දමා තිබූ සොහොන් ගැබ් තුල ධාන්‍ය තියෙනවා, කෑම වර්ග තියෙනවා, ගබඩා කරලා අන්න ඒ වගේ මේක වර්ධනය වෙනවා. මේ පුස්වල බීජාණු අපි කියන ස්පෝර්ස් කියලා වසර ගණනාවක්, වසර දහස් ගණනාවක් පණ පිටින් තියෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඉතින් සොහොන ඇරපු ගමන් ඒ වාතය ආශ්වාස කරපු විද්‍යාඥයන්ගේ පෙනහැලි වලට මේවා ගිහිල්ලා දරුණු ශ්වසන ආසාදන ඇති වුණා කියලා විද්‍යාඥයෝ කියනවා. අනෙක් කාරණේ විෂ සහිත වායු සහ බැක්ටීරියා මමීකරණයට භාවිත කරපු රසායනික ද්‍රව්‍ය කාලයත් එක්ක විෂ වායු බවට පත් කරනවා. ඇමෝනියා සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි වායු ඒ අඳුරු කාමරය ඇතුලේ එකතු වෙලා තිබුණා. ඒවා විද්‍යාඥයන්ගේ පර්යේෂණ වලට ලක් වුණා. අනික් විද්‍යාත්මක හේතුව තමයි මානසික බලපෑම. අපි කියනවා ප්ලාසිබෝ ඉෆෙක්ට්. මම ශාපයකට ලක් වෙලා කියන අධික බිය සහ මානසික පීඩනය නිසා ඇතම් අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවා අඩපණ වෙලා අක්‍රිය වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ නිසා වුන් මිය ගියා කියලා විද්‍යාඥයෝ කියනවා. මෙතන තියෙන ලොකුම පුදුමය තමයි මේ සොහොන් ගැබ සොයාගෙන මමිය මුලින්ම විවෘත කරපු ප්‍රධාන පුරාවිද්‍යාඥයා වුණු හොවර්ඩ් කාටර්ට මේ ශාපයෙන් කිසිම කරදරයක් උනේ නැහැ. ඔහු සොහොන සොයාගෙන තවත් අවුරුදු 17ක් ජීවත් වෙලා වයස අවුරුදු 64 දී තමයි පිළිකා රෝගයකින් මිය යන්නේ. ඉතින් ශාපයක් තිබුණා නම් මුලින්ම මිය යන්න ඕනේ කාටර් නේද? හිතවතුනි ඉතින් පිරමීඩ ඇතුළට ගිහින් මමී විවෘත කරපු අයගේ මරණ වලට හේතුව අద్භූත ශාපයක්ද? නැත්නම් වසර දහස් ගණනක් පිරමීඩ ඇතුලේ හිර වෙලා තිබ්බ විස බීජ සහ විෂ වායුන්ද? ඔබ මේ ගැන හිතන්නේ මොකක්ද? ඉතින් මම ආරාධනා කරනවා පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා. ඉතින් අපේ වීඩියෝස් වලට කැමති නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, ඒ වගේම අපේ සිලෝන් ඇකඩීමියා channel එක subscribe කරන්න. ඉතින් නැවතත් මෙවැනි විද්‍යාත්මක වීඩියෝ එකකින් හමු වනතුරු ඔබ සැමට සුබ දවසක්.